අදම අරගෙන ආවේ අලුත් අවුරුද්දට House of Fashion එකේ තියෙන ඔෆර්ස් මොනවාද කියලා. ඒත් එක්කම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් මාව subscribe කරලා බලන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් ground floor එකේ මේ වගේ ලස්සන t-shirts තිබුණා. ගෑන් ළමයිට. ඒ වගේම මෙයාලගේ මේ පාර ඔෆර් එක කියන්නේ half pay කරන්න. ඒ කියන්නේ තියෙන ප්‍රයිස් එකෙන් half pay කරන්න. මම ඔය පෙන්නන මේ ඇඳුම 1950යි. එතකොට ඒකෙන් භාගයක් තමයි pay කරන්න ඕන. මේ ඇඳුම් ඔක්කොගේ මේගොල්ලෝගේ මේ පාර ground floor එකේ දාලා තිබුණේ half pay කරන්න. මේ තියෙන්නේ චුටි බබාලගේ කෑල්ල. මේ තියෙන්නේ පිරිමි ළමයින්ගේ කෑල්ල. ටී-ෂර්ට් ගොඩාක් තිබුණා. ෂර්ට්ස් උත් තිබුණා. මේ ටී-ෂර්ට් එක නම් 2490යි. ඒකෙන් half pay කරන්න ඕනේ. මේක 1490යි. ඒකෙනුත් half තමයි pay කරන්න තියෙන්නේ. මෙන්න මෙතන තිබුණ ලස්සන ෂර්ට්ස් ගොඩාක්. එක ෂර්ට් එකක් 3550යි. මෙහෙමයි ඉතින් ඔෆර්ස් කියලා ඒගොල්ලෝ ඒ ඇඳුමේ තියෙන නියම ප්‍රයිස් එක ඩබල් කරලා ඉතින් ටැග් කරලා තියෙනවා. ඒක ඉතින් ඒ ප්‍රයිස් එකට වටිනවද නැද්ද කියලා ගන්නකොට තෝරගන්නේ ඔයාගේ වගකීමක්. දැන් අපි ඉන්නේ ලේඩීස් සෙක්ෂන් එකේ. මේ ෆ්‍රොක් එකෙන් කලර්ස් 3ක් තිබුණා. ඔයගොල්ලෝ ඉතින් ඇඳුම් ගන්නකොට හරියට තෝරලා බලලා ඉතින් ගන්න. අපි දැන් මෙහෙම තැනකට ගියාම වීඩියෝ එකක් දාන්නේ. එතකොට ඔයගොල්ලොන්ට එතනින් ගිහින් ගන්න ලස්සන ඇඳුම් තියෙනවද? ඇත්තට මේකේ මිලට වටිනවද? ඇත්තට මෙතන ඔෆර්ස් හොඳයිද? එහෙම කියලා තව කෙනෙක්ට ඒකෙන් දෙයක් බලන්න පුළුවන්. දැන් අවුරුද්දට තාම කට්ටිය shopping ගිහින් නැති වෙන්න පුළුවන්. ඒ අන කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් බලලා ඔයගොල්ලන්ට කැමති විදිහේ ඇඳුම් තියෙනවද? දැන් ෆැමිලි එකටම ගන්නවා නම් එකම තැනකින් ගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් බලලා ඉතින් ඕගොල්ලන්ට යන්න පහසු වෙන්න තමයි ඉතින් මෙහෙම වීඩියෝ එකක් කරන්නේ. මෙන්න මේ බ්ලවුස් එක 1550යි. එතකොට වගේ වන්න ඕනේ 775යි. ඒක නම් ඒ ගානට වටිනවා. මේ වගේ ලස්සන ඕගනයිසර්ස් තිබුණ 1550යි. ඔයාලට මේ වගේ එකක් කිචන් එකට ගන්න පුළුවන්, මල්වාස එකක් තියන්න ගන්න පුළුවන්, ඔයාලගේ බෙඩ්රූම් එකට ගන්න පුළුවන්, ඔයාලගේ අල්මාරියේ ඇඳුම් තියාගන්න ගන්න පුළුවන්. හරිද? ඒකට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහ ලස්සන ඕගනයිසර්ස් ටිකක් තමයි එතන තිබුණේ. මේ තියෙන ආයි පිරිමි ළමයින්ට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ 1450 ඔෆර් එකට තියෙන ටී-ෂර්ට්ස්. මෙතන කලර්ස් ගොඩකින් ටී-ෂර්ට්ස් ගොඩාක් තිබුණේ. හැම ටී-ෂර්ට් එකම 1450යි. මේ සුදු බ්ලවුස් එක 1250යි. මෙන්න මේ බ්ලවුස් දෙක නම් 495යි. ඒ කියන්නේ ඒකේ ටැග් ප්‍රයිස් එක තිබුණේ 990ට. මේ ස්කර්ට් එක 2000 ගාණක්. ඒකත් හරි ලස්සනයි. මම දැක්ක තවත් විශේෂ දෙයක් තමයි මේ වගේ වෙඩින් සාරීස් තිබුණා. මේ ටික විතරයි දාලා තිබුණේ. ඒවෙත් ප්‍රයිස් එක ගොඩක් අඩුයි.
මෙතන තියෙන මේ ජැකට් එක 17500යි. ඒකත් half payment එක තමයි කරන්න ඕන. මේ ඒ වගේ offers තියෙන ජැකට්ස් උත් තිබුණා. මම මේ පෙන්නන්නේ නම් offers නැති ඇඳුම්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහේ ඇඳුම් මෙතන තියෙනවද කියලා. මේ ටීෂර්ට් ෆ්‍රොක් එක 1450යි. මේ ෆ්‍රොක් එක 2950යි. ලස්සන දිග ගවුම් ගොඩාක් තියෙනවා. ඔයගොල්ලොත් ගවුම් අඳින්න කැමති කෙනෙක් නම් ගිහින් බලන්න පුළුවන්. ඇත්තටම කියන්න ඕනේ ඩෙනිම්සුත් ගොඩාක් තිබුණා. ඔයාට කැමති විදිහකට කැමති කලර් එකකින් කැමති ඩිසයින් එකකට තෝරලා ගන්න පුළුවන් තරමේ ඩෙනිම්ස් ලොකු කලෙක්ෂන් එකක් දාලා තිබුණා. ලේටි චේකේ වීඩියෝ එක මම ඔයගලන්ට ඊළඟට අප්ලෝඩ් කරන්නම්. මේ තියෙන්නේ නම් මම ෆිට ඔන් කරලා බලපු ඒවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් එන්නම් ජෙස්පීටයි